කොහමද ළමයි හොඳින් ඉන්නවද? අනේ මන් දන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. මුන් මේ රට පටලවාගෙන මේවා කරනවා, ඩෝබිලා හොදනවා ඉවරයක් නැහැ. කරගෙන යන ඒකට කරගන්න දෙන්නෙත් නැහැ. අපි දැක්කන් ඉතින් 70 අවුරුද්දක් කරපු දේවල් රට කාලා ඉතුරුන කෙන් ගෙඩියක් නැහනේ. දැන් මුන් මෙතන වැළලෙන්න හදනවා කාලකන්ණි 70 ඉඳගෙන. මොකුන්ද මුන් මේ? තෙරේත 70 නොදකින් විතරක් මුන් වගේ මහා සක්කිලි જાතියක් නැහැ. කරගෙන යන්න ඔබ කරගෙන වැරද්දත් ඒක පෙන්නලා දෙන එක වෙනම කතාවක්. මේකේ වෙන මුන් හිතන්නේ මේකේ මේ ලොකුකම් වෙලා රජ වෙන්නනේ මුන් හදන්නේ. හොරුන්ඩ හොරු තව හොරු බෝ කරන්න තමයි දැන්. හොරුන්ඩ කත් අදිනින් හොරුම තමයි ඉතින් ආයේ. කවදා කරත් හොරනම් හොරාම තමයි ඉතින්. ආයෙ එතනින් එහා ඌ මේව වෙන්නේ නැහනේ. හොඳ එකෙක් වෙන්නේ නැහනේ. හොරා කණ්ඩ නැති ඉඳ දැන් මුන් මෙතන මේව කරන්න හදනවා. ආණ්ඩුවට මේව කර ඒක නෙවෙයිනේ කරන්න තියෙන්නේ මොනවාරි වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දීලා මේවා කරලා දැන් රටට වෙලා තියෙන ව්‍යසනෙත් එක්ක මේ රට කොට දාගන්න මොකක් හරි කරන එක. ඉතින් මුන් එහෙම කරන්නේ නැහැ නේක. එතකොට මුන් කරන්නේ මුන්ට බලය අරගෙන මුන් ඒකම කාලා ඒකමත් වෙනයිලා ඒ රට්ටම කාලා විනාශ කරන්න තමයි මුන් හදන්නේ. කරගෙන යන ඒකට කරගන්න දෙන්න තු කකුලෙන් ඇදගෙන. ඒක ඉතින් ඒ කාලේ ඉඳලම මුන්ගේ ඔය පක්ෂවල තිබ්බ ඔක්කොගේම පුරුද්දනේ. අපි දන්නවනේ ඉතින් ඕවට අපි ඔය හැම මිනිස්සෙකුම කඩේ ගිහු මිනිස්සු තමයි අපි. අපිටත් දැන් තිතල ඕන් හරි ඉතින් දැන් අපි අද මේ රටවල දුක් විඳින්නේ නැහැ. අවුරුදු 6 7 කට්ට කාලා ඌන්ගේ පෙරේත වැඩ හින්දා තමයි අපිට ගියක් දොරක් හදාගන්න අපි අද මෙව්වගේ ඇවිල්ලා තින්නේ. අපිට හරියට රස්සාවක් නෑ. රස්සාවක් කරගන්න තැනක් නෑ. අපි ඉඩමක් කඩමක් හරියට උන් අපිට හදලා දුන්නා. උන්ගේ පස්සෙන් ගිහිල්ලා ඉවරයි. ඉතින් කරන ඒකට කර අපි ඉතින් උන් පස්සේ ගිහිල්ලා තේරුමක් නෑනේ. මොකද්ද මේකේ තේරුම? කරගන්න ඒකට කරගන්න දීපල්ලා. තොපි ඕකේ වැළලෙන්නේ නැතුව. හරිද? ඩෝබිලා ඉන්න එක ඉතින් කෝකෙත් ඩෝබිලා ඉන්නවා. හොදන්න හදන නාමල් එක්ක ඩෝබිලා ඉන්නවා. සජිත් එක්ක ඩෝබිලා ඉන්නවා. පේන්නද ඉතින් කියන ගොන් කතා වලට ඉතින් ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? ඔය අක්කුණ්ඩ. බෑනේ අම්මු හරක් කතානේ කියන්නේ කියලා. මාත් තනි කර ගවයෝ ටිකක් ඉන්නේ. කරගෙන යන්නේ උඩ කරගෙන යන්න දීපල්ලා බං. මිනිස්සුන්ගේ මේ විනාශ කරන්න නැතුව බොරු කියා කවුද බං බොරු කියන්නේ නැත්තේ? උඹලත් බොරු කීවනේ පන්නේ යනකම් බොරු කිව්වනේ. රටේ සම්පත් ටික විකුණ මේවා කරන්නේ. උන්ගේ උඹලගේ මලු තර කරගත්තනේ ඕ නාරුම් මුන් සේරම එක්කව වෙලා. හරිද? දැන් මුන්ට මේක කරගෙන හොරු ටිකට හිරේ යන්න වෙයි කියලා දැන් කරන්නේ. මොහා කාලකන්ණි ಜಾති පර 70ක් ඉන්නේ නොදෝමකින්. රටට සාපයක් බන් තොපි වගේ කාලකන්ණින. ඒකටම හොදනේ උන් ටිකක් ලැහැත් වෙලා ඉන්නවනේ. ඒකයි වැඩේ වෙලා තියෙන්නේ. හොදනේ උන් ටික ඔක්කොටම වැඩිය කාලකන්ණි. පෙරේත 70 අමු තිරිසන්නු ටිකක් ඉන්නේ. තොපි නම් අමුම තිරිසන්නු. ඒකයි ඇත්ත කතාව. හරිද? ආණ්ඩුවට කරගෙන යන්න දෙන්න ඕන. නැත්තම් බලන්න තව අවුරුද්දක් දැන් අවුරුද්දනේ. ඒකම මේ ව්‍යසනය ආවා.